සිහාන් හිරඟද අවුදු 15ක් විතර මේක සින්දු කියනවා. ඒගොල්ලෝ හැමෝම මේ මිනිස්සුන්ට කියන්නේ ශිහාන් කියලා. SHE. මෙහෙම. හැමෝම ශිහාන් ගගා මයි පලන. ඒක මට මේ මිනිස්සුගේ නම තමයි ශිහාන්. SHI. මනෝ මේ සරේලිය පේපර් එක. මේක කියනවා තීටා කෝණින් අනත වස්තුව යු ආරම්භක ප්‍රවේගකින් ප්‍රක්ෂේපණය කෙරේ. වායු ප්‍රතිරෝධය නොසලකා හරින ප්‍රක්ෂිප්තය පිළිබඳ ප්‍රකාශ සලකා බලන්න කියලා. ඊට පස්සේ කියනවා මේකේ පළවෙනි කොන්දේසි තමයි චලිතය පුරාවට වස්තුවේ චාලක ශක්තිය නියතව පවතී. ඒක එහෙම වෙන්න බෑනේ නේද? අපි කළානේ මේ. එහෙම කළා ප්‍රක්ෂිප්ත මෙතනින් තීටා කෝණකින් ආරම්භ වෙලා මෙහෙම ගිහින් මෙතෙන්ට වැටෙනකොට සම්ප්‍රයුක්ත චාලක ශක්තිය වක් වෙනවා. එන්න අඩු වෙලා ආයෙ එන්න වැඩි වෙනවා. ඒක ප්‍රවේගයට අල්ලෝම සමානුපාතිකයි. ඒකට ඒ වැරදි. ඊට පස්සේ ගමන් පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍යයි. ඔන්න ඕක සමහර අය වරද්දනවා. ඒ වරද්ද ගන්න. දැන් හිතන්නකෝ මේකේ කියන්නේ ගමන් පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍යයි කියලා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී ප්‍රවේගය ශූන්‍ය වෙනවා. මොන ප්‍රවේගයද? සම්ප්‍රයුක්ත ප්‍රවේගයද? තිරස් ප්‍රවේගයද? තිරස් ප්‍රවේගයද? අපි දන්නවනේ තිරස් ප්‍රවේගය නම් මේ හැම එකේම මෙතනක් තියෙන එකම ප්‍රවේගයක් මෙතනත් එකම ප්‍රවේගයක් මේ හැමතැනම එයා නියතයිනේ. ඕකේ වෙනස් වෙන්නේ මොකද්ද? මේක මෙහෙම ලියුණා හරිනේ. ගමන් පතේදී ඉහළම ස්ථානයේදී වස්තුවේ සිරස් ප්‍රවේගය ශූන්‍ය වේ කියවන හරි. මේක මෙහෙම කියලා නෑනේ. උන අපිට මේක හරිය කියන්න බෑ. දැන් ඔය මේ වගේ එකක් ඔයගොල්ලෝ මේ දවස්වල දැකලා තියෙනව නේද මේ? අර සිහාන් හිරංගගේ අර ප්‍රශ්නේදී ඒක එක එක අය මම දැකලා තියෙනවා. කියන්නේ ගුරුවරු පාන දැකලා තියෙනවා. ඒගොල්ලන්ගේ ක්ලාස් වල කියපු වීඩියෝස් කපලා දානවනේ. අර කවුද? රාජාංගනේ කුණුහරුප සාදු එහෙමත් මම දැක දාලා තියෙනවා. මේ හැමතැනම ඒගොල්ලෝ කියන්නේ ඔය සිහාන් හිරංගද අවුරුදු 15ක් විතර මේක සින්දු කියනවනේ. ඒගොල්ලෝ හැමෝම මේ මිනිස්සුන්ට කියන්නේ ශිහාන් කියලා. SHE. මෙහෙම. මේක නෙවෙයි මේ මිනිස්සුගේ නම SHI නේ. ඒත් මේ වගේ එකක් සිද්ධියක් තමයි. දැන් මේ වගේ පොඩි පොයින්ට් එකක් ගන්න. පොඩි පොයින්ට් එකක් නට මේ සම්පූර්ණ මෙයාගේ නම වැරදිනේ. මෙච්චර කල් කියලාත් දෙක ගොඩක් අය මම දැකලා තිනවා හැමතැනම කියන්නේ එයාගේ නම ශිහාන් නෙවෙයි ශිහාන්. හරිද? දැන් අවුරුදු 15ක් විතර වෙලා දැන් ගොඩාක් අය ওই නම වරද්දනවා. ඒ කියන්නේ මේ වගේ තමයි. කියන්නේ සිද්ධියක් දන්නවා. ඔක්කොම දන්නවා. දැනගත්තට දැන් මේකේ ඔය ප්‍රක්ෂිප්තක් දන්නවා. ප්‍රක්ෂිප්ත වලින් ගන්නත් හදලා ඇති. ඒ වුණාට මේ මෙතන ගමන් පතේ ඉහළම ස්ථානයේදී වස්තුවේ ප්‍රවේගය ශූන්‍ය වේ කියන එක වැරදි. බැරි වෙලාවත් මෙතන වස්තුවේ සිරස් ප්‍රවේගය කියලා තිබ්බනම් ඒක හරි. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේක. ඔය මේ දවස්වල තියෙන හොඳම උදාහරණයක් තමයි ඕක. දාන හැමෝම ශිහාන් ගගා මයික් පලනවා. ඒක මට මේ මිනිස්සුගේ නම තමයි ශිහාන්. SHI. හරිද? අන්න ඒ වගේ අවස්ථා. ඊළඟට කියනවා චලිතේ පුරාවටම වස්තුවේ ත්වරණය නියත වේ. ඒකට කියන්නේ මොකද්ද? හරිනේ පාඩමේ මාතෘකාව තියෙනවානේ ගුරුත්වය යටතේ ආන්ත චලිතය. ඒ කියන්නේ මේ හැම තැනදීම ත්වරණයක් බලපාන්නේ කාටද? ත්වරණය බලපාන්නේ